පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන ශ්‍රී ලංකා සාමපාගමන ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදා අනුරාධපුරයේදී. මේ සම්බන්ධ වැඩිදුර විස්තර මම අන්තර්ජාලයෙන් සොයා බැලුවා. එවිට මට දැනගන්නට ලැබුණේ ඒ තරම්ම පැහැදිලි විස්තරයක් නෙවෙයි. මට දැනගන්නට ලැබුණු සොයා ගන්නට ලැබුණු විස්තරවල සිංහල පරිවර්තනයක් මම දැන් කියවනවා. හරිද? මෙම නිල දින 7ක සාමපාගමන අප්‍රේල් 21 වෙනි දින අනුරාධපුරයේ පූජා භූමියෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අභියස පවත්වන ආගමික වතාවත් හා ආශිර්වාද සමගින් ආරම්භ වේ. අප්‍රේල් 22 ගමන ආරම්භ කිරීම දඹුල්ලේ සිට උදෑසන දානමය පින්කමකින් හෙවත් සංඝගත දක්ෂිනාවකින් පසුව දඹුල්ලෙන් මෙම සාම පාගමන නිල වශයෙන් ආරම්භ වේ. අප්‍රේල් 23ත් 26ත් අතර එම පාගමන මධ්‍යම ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් මාතලේ නාඋල හරහා ඓතිහාසික මහනුවර නගරයට ගමන් කරයි. ඒ කියන්නේ 23 වෙනිදාත් 26 වෙනිදාත් අතර දඹුල්ලේ ඉඳලා මහනුවරට ගමන් කරනවා කියන තමයි මේකේ කියන්නේ. හරිද? අප්‍රේල් 27 මහනුවර සිට කැලණියතෙක්. මෙම පෙරහැර කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය හරහා ගමන් කරයි. එතකොට 27 වෙනිදා තමයි මේ මුළු දුරම යන්න ඉන්නේ මහනුවර ඉඳලා මේ කැලණිය හරහා කොළඹට. ඒක කරන්න අමාරු වැඩක් පාගමනක. මොකද කිලෝමීටර් 144ක් තියෙනවා මහනුවර ඉඳලා කොළඹට. එතකොට කොහොමද මේ දුර මේ 27 වෙනිදා ඉඳලා 28 වෙනිදා වෙනකම් පාගමනින් යන්නේ? ඒක කරන්න බෑ. ඒක නිසා මම මේ තියෙන දුර ප්‍රමාණ අනුව බලලා සාමාන්‍යයෙන් කෙනෙකුට පාගමනින් යන්න පුළුවන් වෙනකොට කොයි තැන්වලද නවතින්න සිද්ධ වෙන්නේ කියලා මම දල වශයෙන් කාලසටහනක් වාගේ හැදුවා. හරිද? ඒක මේ ඔෆිෂියල් එකක් නෙවෙයි. නමුත් මේ පාගමනින් අනුරාධපුරේ ඉඳලා කොළඹට යනවා නම් මෙන්න මේ ස්ථාන පහු කරනවා නම් මෙන්න මේ ස්ථානවල තමයි සාමාන්‍යයෙන් නතර වෙන්නේ මෙන්න මේ දවස්වල කියන එක තමයි මම මේ හදලා තියෙන්නේ. නැතුව ඔෆිෂියල් එකක් නෙවෙයි. හොඳද? එතකොට එහෙමනම් මේක මේ විදිහටයි සිද්ධ වෙන්න ඕන. අනුරාධපුරේ ඉඳලා මහනුවරට කිලෝමීටර් 138ක් තියෙනවා. මහනුවර ඉඳලා කොළඹට කිලෝමීටර් 144ක් තියෙනවා. එහෙනම් පළවෙනි දවසේ අනුරාධපුරෙන්, ඒ කියන්නේ 21 වෙනිදා අනුරාධපුරෙන් ආරම්භ වෙලා 22 දඹුල්ලට යනවා නම් අනුරාධපුරේ දඹුල්ලත් අතර කිලෝමීටර් 63ක් තියෙනවා. මට හිතා ගන්න බෑ කිලෝමීටර් 63ක් එක දිගට ලංකාවේ තියෙන අවුවයි පරිසරයයි අනුව කල්පනා කරනකොට යන්න පුළුවන් වෙයිද කියලා. දැන් කොහොම හරි ගියා කියමු. ඊට පස්සේ දෙවනි දවස, ඒ කියන්නේ 22 වෙනිදා දඹුල්ලෙන් පටන් ගන්න ඕනේ මේම පාගමන. එතකොට දඹුල්ලේ ඉඳලා මාතලේට එන්න මේ පාගමන එම් කරනවා නම් ඒකට කිලෝමීටර් 48ක් පයින් යන්න ඕනේ. බැරිකමක්ම නෑ මේක. හරි? මොකද නාවුල හරහා එතකොට ඒ පැත්තෙන් කෙලින්ම එන්න පුළුවන් නේ දඹුල්ලේ ඉඳලා. ඊගාවට 3 වෙනි දවසේ, ඒ කියන්නේ 23 වෙනිදා අප්‍රේල් 23 වෙනිදා මාතලෙන් පටන් ගත්තොත් මාතලේ ඉඳලා මහනුවරට කිලෝමීටර් 25ක් තියෙනවා. ඒක කරන්න පුළුවන් එක ගමනක්. එතකොට
23 වෙනිදා හැන්දෑව වෙනකොට මහනුවරට ළඟා වෙන්න පුළුවන්. ඊට පස්සේ 24 වෙනිදා උදේ මහනුවරින් පටන් ගත්තොත් කෑගල්ල දක්වා යන්න පුළුවන්. මොකද කෑගල්ලට තියෙනවා කිලෝමීටර් 37ක්. එතකොට කඩුගන්නාව හරහා කෑගල්ලට ගත්තොත් කිලෝමීටර් 37යි. ඒක 24 හවස වෙනකොට කෑගල්ලට ළඟා වෙන්න පුළුවන්. ඊට පස්සේ 25 උදේ කෑගල්ලෙන් පටන්ගෙන යක්කල ප්‍රමාණයට දුරට යා ගන්න පුළුවන් නම් දැන් මේකේ කියනවානේ කජුගම හරහා යක්කල මහර සහ කැලණිය කියලා. එතකොට යක්කලට හරි කජුගම පැත්තට යන්න පුළුවන් වෙයි කෑගල්ලේ ඉඳලා 25 වෙනිදා හවස වෙනකොට. දැන් කෑගල්ලේ ඉඳලා යක්කලට කිලෝමීටර් 47ක් තියෙනවා. ඊට පස්සේ 26 උදේ යක්කල පැත්තෙන් පටන් ගත්තොත් යක්කල ඉඳලා කැලණියට තියෙනවා කිලෝමීටර් 26ක්. ඒක යන්න පුළුවන්. කැලණියේ ප්‍රදේශයේ රෑ නතර වුණොත් 26 රෑ. එතකොට 27 උදේ කොළඹට එන්න පුළුවන්. එතකොට 27 දවල් වෙනකොට කොළඹට ඇවිල්ලා 28 අවසාන මහා පාගමනේ අවසාන මහා පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පවත්වන්න පුළුවන්. මේක තමයි මම හිතන විදිහට බොහෝ දුරට සිදුවේ හැකි කාලසටහන. ඔබ සැමට තෙරුවන් සරණයි.